හලෙලුයා. දැන් දෙවියන්වහන්සේගේ වචනය අසන්නට යනවා. මේ අවස්ථාවේ මම ඔබට කතා කරන්නට යන්නේ අවධානය ගැන. ફોકસ. සෙනෙහවන්තය. ඉතින් අද අවස්ථාවේ ඔබට කතා කරන්නේ ඒකයි. අපි කිතුණුවක හැටියට හරි තැන හරි අවධානයේ තිබිය යුතුයි. පාපය කියන වචනේ තේරුම සෙනෙහවන්තය. ඒ ග්‍රීක වචනේ තේරුම හීබ්‍රු වචනේ තේරුම තමයි එල්ලය වරද්ද ගැනීම කියන එක. missing the mark කියන්නේ පාපය කියන්නේ එල්ලේ වැරදුනා. ආදම්ට උනේ ඒකයි. එල්ලේ වැරදුනා. උන් බලාගෙන ඉන්න ඕනේ දෙවියන් වහන්සේ දිහා මිසක් ඕන් දිහා නෙමෙයි. උන් දෙවියන් වහන්සේ දිහා බලාගෙන යන්නයි දෙවියන් වහන්සේ උන් කැඳෙව්වේ. එනසිකුවා යහපත නපුර දැනගැනීමේ කයින් ගන්න එපා. එකෙන් කෑවොත් උඹ නැස් වෙනවා කියලා. උන් දෙවියන් වහන්සේ දිහා බලන එක පැත්තක දාලා යක්ෂයා කියපු දෙයා දිහා බලන්න ගත්තා. යහපත නපුර දැනගැනීමේ ගහ යක්ෂයා කෝ එක දිහා බලන්න කියලා. එක දිහා බලන්න ගත්තාම මොනවද උනේ? උන්ට තිබුණ දෙයක් නැති වුණා. සෙනෙහවන්තය. තිබුණ දෙයක් නැති වෙලා ප්‍රශ්න ගොඩකට ලක් වුණා. ඔගේ පුතේ කායින් තමාගේ සහෝදරයා මරලා දැම්ම ආබෙල්ව. සෙනෙහවන්තේ. කායිගේ ආබෙල්ගේ ජීවිතයට කටුකොකුඩු උපදින්න ගත්තා. මොකද missing the mark. He missed the mark. ඔය එල්ලය වරදගත්තා. සෙනෙහවන්තේ. ඒ නිසා කිතුණුවේ කැඩිලා අපට අවධානයක් තියෙනවා. ඔබ අවධානය අපි තේරුම් ගත යුතුයි. හරි තැන අවධානය තිබිය යුතුයි. තොර ජීවිතේ මොන දේ ආවත් ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක ක්‍රියා කරන්නට යනවා. ඔබගේ අනාගතයේ උදෙසා ඔබගේ ඉදිරිය උදෙසා. දාතුල සානාදී දෙවියන් වහන්සේ. දැන් ඔබ දේවස්ථානයට ආවම මෙතනත් අවධානය තියාගෙන ඉන්න ඕනේ සෙනෙහවන්තය. নমස්කාර කරද්දී নমස්කාර කරන පිණිස. සාක්ෂි දරද්දී සාක්ෂි අහන පිණිස. ඒ වගේම අනාගත වාක්‍යයක් කියද්දී අවධානය තියාගෙන ඉන්න ඕනේ. සමහර ඔබට කතා කරන ඔබ ඉස්සරහට යන පිණිස. දේව වචනේ අවධානය තියාගෙන ඉන්න ඕනේ. ශුද්ධාත්ම නාස ඔබට කතා කරන පිණිස. ඔබ පල්ලියට ආවට ඔබ නමස්කාර කරා වෙන්නේ නැහැ. මොකද ඔබ ගිහිල්ලා කාත් එක්ක හරි කතා කර කර හිටියොත් ෆෝන් එකේ SMS බල බල තවත් අයත් එක්ක මැසේජ් කර කර හිටියොත් එහෙම නැත්නම් ඔබ පල්ලිය ඉඳගෙන ප්‍රශ්නයක් ගැන කල්පනා කරමින් හිටියොත් භවදානිය බිඳ ගන්නවා. ඔබට ගන්න ඕන දේ ගන්න නැතුව ඔබ පල්ලියට ඇවිල්ලා ඔබ පල්ලියෙන් යනවා. සෙනෙහවන්තේ. පල්ලියට ඇවිල්ලා පල්ලියෙන් යනවා. හරිද? ඔබ කාලේ ඔබ දුර ඉඳන් ආවා. සෙනෙහවන්තේ. දෙවියන් අවසන් වෙනකන් හිටියා. නමුත් ඔබ ගන්න ඕන දේ ගත්තේ නැහැ. ඉස්සර මට මතකයි මම කතෝලිකයෙක් හැටියට පුදුම ලැබුණා. හැමදාම ඉරිදා පල්ලිය ගියා. සෙනෙහවන්ත. ඊට අමතරවත් පල්ලිය ගියා. ඉතින් මගේ අම්මා අහනවා සමහර දවස් අද මොනවද දේශනා කළේ කියලා. ඊටසේ මට මතක නැහැ. මම පල්ලිය ගියා. මම දන්නේ නැහැ. අවධානය තිබ්බේ නැති නිසා. ජීවිතේ අවධානය කියන දේ ඊටාම බලවත් සෙනෙහවන්තය. අවධානය ඊටා බලවත්. අවධානය හරි තැන තියෙන්නට ඕනේ. අපේ අවධානය තියෙන්න ඕනේ කාගේද? අර යසෑ පොතේ කියනවා 40:31 ස්වාමීන් දේශ බලා සිටින්නෝ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ අවධානය තියන අය රාජාලින් මෙන් ඉහළට යනවා කියලා කියනවා. සෙනෙහවන්ත. ඔවුන්ගේ සවිය අලුත් කර ගන්නවා. ඔවුන් වෙහෙසෙනවා. නමුත් ඔවුන්ට කලාන්තයක් වෙන්නේ නැහැ. තවද නමුත් ස්වාමීන් වහන්සේ කියලා ගැන බලා සිටින්නෝ. තමුන්ගේ සවිය අලුත් කර ගන්නවා. renew their strength. ඔව් රාජාලින් මෙන් පියඹන නගිනවා කියලා කියනවා. ඔදුවන්න ඔය ඒත් වේසනුවති. ඔව් ඇවිදින්න ඔය ඒත් කලාන්තනුවේදී. ඔබට දකින්න පුළුවන් කාක්කෝ හැමතැනම. ඔබට දකින්න පුළුවන් සෙනෙහවන්තය ඔය එක මයින්නෝ කියන සත්තු හැමතැනම. කුරුල්ලෝනේ. හරිද? පොඩි පොඩි කුරුල්ලෝ ඔබට දකින්න පුළුවන් හැමතැනම. නමුත් ඔබට රාජලියෙක් දකින්න බෑ. මගේ ජීවිත කාලෙටම මම මේ කොහෙවත් මම ඔය සෙහුවල සූ එකට ගිහිල්ලා සමහර රටවල්වලදී මේ රාජලියෙන් දැක්කා. මම කවදාත් මේ ආකාශයේ රාජලිය දැක්කේ නෑ. සෙනෙහවන්තය. හරිද? ඇයි ඒ රාජලියා හරි තැන අවධානය තියෙන නිසා. ඔය ඉන්නේ හරි තැන. ඔය ඉන්නේ හැම තැනම සෙනෙහවන්තය. ඒ වගේ තමයි කිතුණෝ. හැම තැනම දකින්න ඉන්නවා නම් පාටියේ සෙනෙහවන්තය පාරේ හැම තැනම දකින්න ඉන්නවා නම් මං හිතන්නේ ඔබේ ජීවිතේ ඔබට පුළුවන් වෙයි කියලා මේ අවුරුද්ද ජය ගන්න. සා හැම තැනම නෙමෙයි හරි තැන ඉන්න. එහා පැත්තේ කෙනාට කියන හැම තැනම නෙමෙයි හරි තැන ඉන්න කියලා. හalleluya. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. සෙනෙහවන්තය. සමහර අය තරහ වෙයි. අපි හැම තැනම නැති නිසා. කතා කරන හැම තැනටම යන්නේ නැති නිසා ප්‍රශ්නයක් නැහැ. හරි තැන ඉන්නවා නම් දෙවියන් වහන්සේ සියල්ල වෙනස් කරයි දවසක. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හalleluya. රාජ්‍යලේ ඉන්නේ හැම තැනම නෙමේ හරි තැන. එකයි. රාජ්‍යලේ හැම තැනම නෑ හරි තැන. එකයි. හරි තැන ඉන්න ඕනේ. හරි තැන තමයි ඉහළ. සෙනෙහවන්තේ කුණාටු ඇති වෙන දවස රාජ්‍යලේ ඉහළ බලනවලු. මොකද දන්නවද? ඒ කුණාටුවට වාසයි.
අනිත් කිසි පක්ෂියෙක් කියලා බලන්නේ නැහැ. මොකද ඔහුගේ කුණාටුවේදී ඔහුගේ තඩු ශක්තිමත් කරනවා. ඔහු බලන්නේ ඉහළ. ඒක තමයි අවධානය. කිතුණුවේ කැඩියට දෙවියන් වහන්සේගේ දරුවේ කැඩියට අය බලන්න ඕනේ ඉහළ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ දිහා. හලෙලුයා. සෙනෙහවන්තය. ඔබ සවි අලුත් වෙනවා. ඔබගේ ශක්තිය බලවත් වෙන්න යනවා. ඕනම දෙයකට මුහුණ දීමේ පියාපත් දෙක. නැත්නම් ශක්තියක් දෙවියන් වහන්සේ ඔබ තුල උපද්දවන්න යනවා. ලෝකෙම ඔබට විරුද්ධව ආවත් සෙනෙහවන්තය තියෙන ආර්ථික බිඳුවට වැටුණත් ඔබ බය වෙන්න යන්නේ නැහැ. මොකද ඔබ දන්නවා ඔබ තුල තියෙන ශක්තිය. ඔබ දන්නවා මට පුළුවන් නැවත නැගිටින්න. මට පුළුවන් ජයග්‍රහණය කරන්න. බය ඔබෙන් ඉවත් වෙන්න යනවා. සවි අලුත් වෙනවා කියන්නේ ඒකයි. හලෙලුයා. කලන්ත වෙන්නේ නැහැ. අරද වේසනේ ජීවිතේ සෙනෙහවන්තය. මොන දේ හැප්පුණත් ජීවිතේ හරියට ගේම් එකක් වගේ ඉස්සරහට යන්න යනවා. ඒක තමයි රාජ්‍යලයේ ශක්තිය. සෙනෙහවන්තය රාජ්‍යලයේ ඉහළින්දී එක පක්ෂියෙක් එනවා රාජ්‍යලයේ තටු දෙක අල්ල ගන්නවලු. පල්ලෙහාට ගෙනියන්න. මොකද ඌ දන්නවා පල්ලෙහාට ගෙනිච්චොත් රාජ්‍යලයට පහර දෙන්න පුළුවන් කියලා. නමුත් රාජ්‍යලයේ වෙලෙදි කරන්නේ තවත් ඉර දිහා බලනවා කියලා කියනවා. ඔය උඩට ඉකිල්ලෙනවා. අර පක්ෂිය අතහැරලා යනවා. මොකද පක්ෂියට ඉර දිහා බලන්න බෑ. ඔගේ ඇස් අන්ධ වෙනවා. ඒ වගේ මම අහලා තියෙන කතාවල් පොත්වලින් මේවා සත්‍යයි කියලා තියෙනවා. මොකද පොත් කීපයක මේ කතාවල් තියෙනවා. නිසා රාජාලියෙක් සර්පයෙක් ගත්තාම පල්ලෙහා බාර දෙන්නේ නැලු. සර්පයා උඩට ගන්නවලු. සර්පයාගේ ශක්තිය එතකොට දීන වෙනවා කියලා කියනවා. ඊට පස්සේ පහර දෙන්නේ. අන්න ඒකයි. ඔහු දන්නවා ඔහුගේ යුද බිම. ඔහු දන්නවා ඔහුගේ ජයග්‍රහණය තැන. කිතුනේ කැඩි ඔබ දේව දරුවෝ කැඩි ඔබ දැනගත යුතුයි. ඔබගේ ජයග්‍රහණය තියෙන ඔබගේ අවධානය තුල. ස්වාමීන් වහන්සේ දෙස බැලීම තුල. හලෙලුයා. මම ළඟදී හැව එක්තරා ගවයෙක් ගැන බයිසන් කියලා ගවයෙක් ගැන. හිම කුණාටු වෙන කාලේදී කුණාටුවෙන් බේරෙන්න අනිත් ඔක්කොම මේ පැත්තට දුවනවා කියලා කියනවා. කුණාටුව මෙහෙන් එද්දි සතු දුවනවලු අර පැත්තට. කුණාටුව කඩාගෙන ඇවිල්ලා උන් යට කරගෙන යනවා කියලා කියනවා. නමුත් මේ බයිසන් ගවයා කුණාටුව දිදී හිමින් කුණාටුවත් එක්ක ඉස්සරහට යනවලු. කුණාටුව මෙහෙට යනවා. ඔය කුණාටුව පාස් කරන් ඉස්සරහට එනවා. අවධානය හරියට තිබ්බොත් මොන දේ ඔබේ ජීවිතේට ආවත් ඒවා අතීතයට එකතු වෙන්න යනවා. ඔබ ඉස්සරහට එන්න යනවා. දෙවියන් වහන්සේ තුල. ඔබට ශක්තිය තිබෙනවා. හලෙලුයා. කදා දවසක් සෙනෙහවන්තය එක තාත්තා කෙනෙකුයි තමාගේ දියණියයි ගමනක් යමින් සිටියා. දියණිය තමයි ඩ්‍රයිව් කරමින් හිටියේ. ලොකු වැස්සක්, ලොකු හුලඟක්, අන්ධකාරය ඇති වෙලා ඒ වැස්සේ තදකමත් එක්ක සෙනෙහවන්තය පැත්තම අඳුරු වෙලා ඒ අවස්ථාවේදී මේ කුණාටුව තදයි. ඊට පස්සේ හැම වාහනයක්ම නතර වුණා. ඊට පස්සේ මේ දියණියත් වාහනේ නතර කරන්න යද්දී එයාගේ තාත්තා කිව්වා දුව නතර කරන්න එපා අපි ඉස්සරහට යන් කියලා. නමුත් ඉස්සරහට යන්දී යද්දී මේක තදයි හැම කෙනෙක්ම නතර කරනවා. ඊට පස්සේ එයා දුවත් නතර කරන්න හැදුවා. තාත්තා කිව්වා දුව නතර කරන්න එපා ඉස්සරහට යන්න කියලා. ඊට පස්සේ ආයි ඉස්සරහට යනවා. නමුත් මේක එහෙමමයි. දුව හිතුවා මේක නතර කරන්න ඕනේ කියලා නතර කරා. නමුත් තාත්තා කිව්වා ඉස්සරහට යන් කියලා. උන් කුණාටුවෙන් එළියට ආවා. යමවත් වලින් එළියට ආවට පස්සේ තාත්තා කිව්වා නතර කරන්න කියලා. ඊට පස්සේ නතර කරාට පස්සේ තාත්තා ඇහුවා දුව අපි එළියට ආවා. ඇයි එළියට ආවේ? තාත්තා නිසා එළියට ආවේ. තාත්තා කියපු විදිහට ආපු නිසා කියලා. තාත්තා කිව්වා හරි දුවේ ජීවිතේ ප්‍රශ්නේ ජීවිත අභියෝගයන් නමුත් ඉස්සරහා බලාගෙන යන්න ඔබ එළියට යනවා එතකොට කියලා කිව්වා. හලෙලුයා. අනිත් අය ආපු නැති නිසා අනිත් අය ඇතුලේ නමුත් ඔබ ආපු නිසා ඔබ එළියට ආවා. ජීවිතයේ අවධානය හරියට තියාගත්තොත් ප්‍රශ්නේ කුමක් වුවත් ඔබ එළියට යනවා. දෙනාස ඔබ එළියට ගෙනියන්න යනවා. හලෙලුයා. එනිසා මේ වර්ෂයේ සෙනෙහවන්තය හරි දෙන අවධානය තියාගෙන මේ වර්ෂයට ඇතුළත් වෙන්න. මේ වර්ෂයේ මහා දේවල් වෙන්නේ නැහැ. හැම වර්ෂයක් තුළ මේක එක ප්‍රශ්න මිනිස්සුන්ට ආවා වගේ මේ වර්ෂයේත් එහෙමයි. සෙනෙහවන්තය මේ වර්ෂයේත් ඒ දේවල් ඔබට අහන්න ලැබෙයි. ඒ දේවල් ඔබේ ජීවිතේට පැමිණෙයි. සෙනෙහවන්තය හොඳ දේවල් වගේම අමාරුයි කියන පණිවිඩ ඔබට පැමිණෙයි. ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. ජීවිතය කියලා කියන්නේ එක පැත්තක් නෙමෙයි සෙනෙහවන්තය. ජීවිතය කියලා නෝට්ටුවක පැති දෙකක් කාසියක පැති දෙකක් තියෙනවා වගේ ජීවිතයත් එහෙමයි. හැම දෙයක්ම ඕනට වඩා හොඳ නැහැ. අයිස්ක්‍රීම් රහයි, චොක්ලට් රහයි ඕනට වඩා ගත්තොත් ඔබ දොස්තර ළඟ වැඩි කල් යන්න ඉස්සර නතර වෙයි. ඔබට දිය වැඩිය හැදිලා. ඒ නිසා සෙනෙහවන්තය ඒ නිසා තමයි හරිද? රා පළතුරු මැව්ව දෙවියන් වහන්සේ තිත්ත කරවිලත් මවලා තියෙන්නේ. රා පළතුරු මැව්ව දෙවියන් වහන්සේ තිත්ත අඟුරු කොලත් මවලා තියෙන්නේ බැලන්ස් එකට. හලෙලුයා. ජීවිත එක පැත්තක යන්න බෑ. ජීවිතය අවුල් වෙනවා.
ජීවිතේ හරි තැන තියෙන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ යහපත්. ඒ නිසා ජීවිතේ දෙපැත්ත තියෙනවා. සෙනෙහවන්තේ. අපි කැමති වුණා අකමැති වුණා දෙපැත්ත තියෙනවා. නමුත් ඒක එක පැත්තකින් ගියොත් අපි පරිදි නැතුව අපි ඉස්සරහට යන්න ඕනේ. ඔබ හිතන්න පුළුවන් රසවත් දේ විතරයි හොඳයි කියලා නෑ. රසවත් දේ පැත්ත කියලා මිනිස්සු අවුල් වෙලා තියෙනවා. චොක්ලට්ස් අයිස්ක්‍රීම් කාලා මිනිස්සු ලෙඩ හදාගෙන තියෙනවා. ඒ නිසා සෙනෙහවන්තය ජීවිතේ එක පැත්තක් බලාපොරොත්තු වෙන්න එපා. හැම පැත්තක් යනවා ලෑස්ති වෙලා ඉන්න. හැම මොන පැත්තක් ආවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබ ජයග්‍රහණය කරනවා. බවදානය හරි තැන තියාගත්තොත් එහෙම ફોකස් එක. ඒසයි කියන්නේ කොලොසි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ සෙනෙහවන්තය මොනවද කියන්නේ? උසස් දේවල් වල ඔබගේ මනස තියන්න කියලා කියනවා. ඔබගේ සිත තියන්න කියලා කියනවා. පොළවේ දේවල් කෙරේ නෙමෙයි. සෙනෙහවන්තය. පොළවේ දේවල් කෙරේ නෙමෙයි. හරිද? පොළවේ දේවල් කෙරේ නෙමෙයි. දෙවියන් වහන්සේ තමයි මේ සියල්ල මැව්වේ. හalleluya. පොළවේ නෙමෙයි මේ සියල්ල ඇති වෙලා තියෙන්නේ. පොළවේ මැව්වේ දෙවියන් වහන්සේ. ගස්කොළ මැව්වේ දෙවියන් වහන්සේ. රත්තරන් මැව්වේ දෙවියන් වහන්සේ. සත්තු මැව්වේ දෙවියන් වහන්සේ. මනුෂ්‍යයා මැව්වේ දෙවියන් වහන්සේ. ස්වර්ගයේ මේ සියල්ල මැව්වේ. එනිසා සෙනෙහවන්තය පොළවත් ඒ ඇති සියල්ලත් පාව යනවා. නමුත් එකක් පාව වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ. ස්වර්ගික දේ. නිසා ඔබට ජයග්‍රහණ දෙන්න පුළුවන් පොළවෙන් නෙමේ ස්වර්ගයේ. මේ ශරීරයේ මැව්ව දූවිලේ සැදූ ශරීරයේ දූවිලට හැරිමින් තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ වෙනස් කරන්න බෑ. නමුත් ආත්මය දෙවියන් වහන්සේ තුල දිනපතා අලුත් වෙමින් ස්වර්ග රාජ්‍යය තුලට සූදානම් වෙමින් තිබෙනවා. ආත්මය තරුණ වෙමින් තියෙනවා. ඔබ දන්නවද ඒක? හalleluya. හalleluya. ඔබගේ ශරීරයේ වයසට යමින් තියෙද්දී ඔබගේ ආත්මය තරුණ වෙමින් තියෙනවා කියලා. හalleluya. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. ඉතින් ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමග නැගිටිනු ලද්ද වුණා. උසස් තැන් තිබෙන දේවල් සොයන්න. ඒ ක්‍රිස්තුස් වහන්සේ දකුණු පැත්තේ වැඩ සිටිනසේක. ඔබ ක්‍රිස්තුස් වහන්සේත් එක්ක නැගිටවලා තියෙන්නේ. හරිද? සෙනෙහවන්ත. ඔබ නැවත නැගිට කෙනෙක්. හalleluya. ජීවනයේ නැගිට කෙනෙක්. හරිද? ඔබ මැරිලා හිටිය කාලයක් දැන් අස්සේ දන්නේ නැතුව. නමුත් දැන් ඔබ නැගිටලා ඉන්නේ. මරණයත් පෙරදිලා තියෙන්නේ. සෝනත් පෙරදිලා ඉන්නේ. ඔබ නැගිටලා ඉන්නේ. හalleluya. යාකෝබ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ කියනවා. සියලු යහපත් දේවල් එන්නේ දෙවියන් වහන්සේගෙන්. මේ වර්ෂයේ සෙනෙහවන්තය ඔබට එක එක පරීක්ෂාවල්. හරිද? මිනිස්සුෝ කෙරේ ගෙනියන පරීක්ෂාවල්. පාස්ටර්ස්ලා කෙරේ ගෙනියන පරීක්ෂාවල්. හස්කම් පස්සේ ගෙනියන පරීක්ෂාවල්. ප්‍රොපර්ටිලා පස්සේ ගෙනියන පරීක්ෂාවල්. මේ ජීවිතේ ඒගොල්ලෝ ඔබට කියයි ඔබ මාත් එක්ක આવත් ඔබට දේවල් එන්නේ කියලා. නමුත් මේ බයිබල් පදේ බලන්න. සෑම යහපත් දීමද? සෑම සම්පූර්ණ දීමනාවද? කිසි විමර්ශකමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තා වූ ආලෝකවල පියාණන් වහන්සේ කෙරෙහිම බැසෙන්නේ. පරීක්ෂාවට අසු වෙන්න එපා. සාතන ඔබ පරීක්ෂාවට දාන්න උත්සාහ කරයි මේ අවුරුද්දේ. සෙනෙහවන්තය වෙන දේවල් පෙන්වන්න උත්සාහ කළයි. නමුත් ඒ කිසි දෙයක් දිහා බලන්න එපා. මෙයා වර්ෂයේ බලන්න සෙනෙහවන්ත එකම එක්කෙනෙක් දිහා සර්ව බලධාරී දෙවියන් වහන්සේ දිහා. හalleluya. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. ස්වාමීන් වහන්සේ යහපත්. එක ඔබ වර්ධනයේ කිතුණු කැඩේ දේව දරුවෙක් කැඩියට කිසි මිනිස්සු දිහා බලන්න එපා. මිනිස්සු පාවිච්චි කරන දෙවියන් වහන්සේ. සෙනෙහවන්තය ලෝකෙ හිටියා බලවත් දේවදාසෙක්. පාස්ටර් බෙනිහින් කියලා. හරිද? සෙනෙහවන්තය. ඔය ඉන්දියාවට ආවා මිලියන ගණන් සෙනග ආවා. හරිද? රෝගීන් ගොඩක් සුව වුණා. මිනිස්සු ඔහු ඉස්සර ඇදගෙන වැටුණා. හරිද? නමුත් ඔහුව දැන් වයසයි. සෙනෙහවන්තය ඒ බලේ එදා වගේ දැන් නැහැ. නමුත් අපි ඔහුට ගරු කරනවා. දැන් අසුව පාවිච්චි කරන නිසා. සෙනෙහවන්තය ඒකයි කියන්නේ. මිනිස්සු කියන දේ දිහා බලන්න එපා. ඒව නැති වෙනවා. හරිද? සෙනෙහවන්තය පුරුදු වෙන්න ඔබ මේ ලෝකෙන් එළියට ගෙනාවට පස්සේ බලන්න එකම එක්කෙනෙක් දිහා ආස පොළොව මැව්ව සර්ව බලධාරී දෙවියන් වහන්සේ දිහා. හalleluya. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. සෙනෙහවන්තය සියලු දේවල් පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. මේ ජීවිතේ මේ අවුරුද්දේ සියලු යහපත්කම් පැමිණෙන්නේ යන්නේ මිනිස්සු තුලින් නෙමෙයි. හරිද? දෙවියන් වහන්සේ තුලින්. ඒකෙන් කියන්නේ ඔබට පාස්ටර් එපාද නැහැ. සෙනෙහවන්තය පාස්ටර් ඔබට හම්බුණා ඇති. එයා මග පෙන්වනවා. ඒ මග පෙන්වීම ඇති. මගේ අම්මා ගොඩාක් උගත් කෙනෙක් නෙමෙයි සෙනෙහවන්තය. එයා තමයි මාව ඇති දෙඩි කළේ. හරිද? සෙනෙහවන්තය. ඒ කාලේ ඔබ දන්නවා පාස්ටර් එක්ක ඔබට සාක්ෂි දීලා තියෙනවා. අපේ පවුල් වල තිබුණ ප්‍රශ්න ගැන. සෙනෙහවන්තය. එයා ලොකු උගත් කෙනෙක් නැති වුණාට එයාට පුළුවන්කම තිබුණා අපිව ඇති දෙඩි කරන්න.
යා කීපු දෙයක් තමයි ඉගෙන ගන්න හොඳට. ඉගෙන ගන්න හොඳට. ඒ නිසා පන්තියට දැම්මා. සෙනෙහවන්තය පාසලට යවුවා. පොත්පත් අරන් දුන්නා. කණ්ඩ බොණ්ඩ දුන්නා. උගන්වන්න උත්සාහ කළා. නමුත් ප්‍රශ්නේ තිබුණේ අපේ ආපු නැති එක. හalleluya. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. මේ ඉස්සරහාම ඉඳගෙන ඉන්නේ මගේ බාප්පාගේ දුව ඉනෝක අක්කා කියලා මං කියන්නේ. එයාගේ නම ඉනෝක. ඉතින් එයා දන්නවා. හalleluya. මගේ තාත්තගේ අයියාගේ දුව. සෙනෙහවන්තය. මගේ නැන්ද එනවා. තාත්තගේ නංගි මේ ස්ථානේ ඉන්නවා. මගේ ටීචර් ඉන්නවා මේ ස්ථානේ. පොඩි කාලේ මට දහම් පාස් උගන්වපු ශ්‍රේයානි මිස්. ඒ වගේම සෙනෙහවන්තය බ්‍රදර් ඉසුරු කියලා සාක්ෂි දුන්නේ මාත් එක්ක සේවයේ මුල් කාලේ දම හිටපු කෙනෙක්. ඉතින් මගේ නංගි ඉන්නවා මේ ස්ථානේ ඇවිල්ලා. අද මේ ස්ථානේ උදෑසන 6 හිටියා. හalleluya. මේ කීබෝඩ් එක වාදනය කළේ මගේ නංගිගේ පුතා. වෛද්‍යවරු කිව්වා මේ දරුවා කුසේ මැරිලා කියලා. නමුත් මම යාචනා කළා. ස්වාමීන් වහන්සේ යහපත්. අද දේව පල්ලියේ සේවය කරනවා. දැනන්සේ යහපත්. කියන්නේ දෙවියන් වහන්සේ යහපත්. අපිට බොරු කියන්නේ නෑ අපට. හalleluya. ස්වාමීන් වහන්සේ හොඳ ආත්මසන්නාදීව දෙවියන් වහන්සේ. නිසා සෙනෙහවන්තය මේ ජීවිතේ වැරදි දිහා බලන්න එපා. දැන් එයාට පුළුවන් වුණා මගේ අම්මට උගත්කමක් නැතුව අපිට හරි දේ කියලා දෙන්න. ඕනම කෙනෙක් දේවදාසෙක් දන්නවා හරි පැත්ත පෙන්නන්න. හරිද? හalleluya. එලි පූජකයා කිව්වා සාමුවෙල් දෙවියන් වහන්සේ කතා කරන්න. දෙවියන් වහන්සේට අහුම්කම් දෙන්න. එච්චරයි. හරිද? සාමුවෙල් කියන වැඩිච්ච එලි කියන වැඩිච්ච දේවදාසෙක් ළඟ සාමුවෙල් කියන අනාගත වතුරෙක් නැගිට්ටා. ඇයි? ඒ අනාගත වතුර නැගිට්ටේ ඌ හරි දැන අවධානය දීප නිසා. ඔගේ තැන නෙමෙයි වැදගත්. අවධානය. හalleluya. එහෙට මෙහෙට හැරෙන්න එපා සෙනෙහවන්ත මේ අවුරුද්දේ. එහෙට මෙහෙට හැරෙන්න එපා. එක එක්කෙනාගේ වචන අහලා සීනි බෝල්ට හවු වෙන්න එපා. හalleluya. චොපි වලට හවු වෙන්න එපා. තවත් අවුරුදු ගාණක් නාස්ති වෙලා යයි මේ ජීවිතේ. මොකද දෙවියන් වහන්සේ ඒකට කැමති නෑ. ඒකයි. දෙවියන් වහන්සේ කැමති නෑ ඔබ මිනිස්සු දිහා බලනවාට. දෙවියන් වහන්සේට ඕනේ ඔබ උන්වහන්සේ දිහා බලන්න. හalleluya. හalleluya. යන්නේ යේසුස් වහන්සේ යහපත්. එසා දෙවියන් වහන්සේ දිහා බලනවා කියලා කියන්නේ හරි ක්‍රමයකට හැදෙන්න ඕනේ. හරි ප්‍රමිතියකට හැදෙන්න ඕනේ. සෙනෙහවන්තය. එයා ආවට ගියට වැඩ කරන්නේ නැහැ. හරිද? එයා නිකන් බාල විදිහට වැඩ කරන්නේ නැහැ. ඕන දෙයක් කතා කරනවා, ඕන දෙයක් දැනුම් දෙනවා ඒ විදිහට. නිකන් හදිස් වෙන්නේ නැහැ, කලබල වෙන්නේ නැහැ. ඒකයි මම ඔබට කියන්නේ. සමහර අය දෙවියන් වහන්සේ දිහා බලන්නේ නැහැ කියලා තේරෙනවා. ඒදා ඒගොල්ලෝ දන්නේ නැහැ මොනවද උනේ කියලා. සෙනෙහවන්ත ඒක ක්වොලිටි එකක් නෑ. එතකොට එහෙම බෑ දෙවියන් වහන්සේත් එක්ක. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. කියන්නේ ස්වාමීන් වහන්සේ යහපත්. බදනවා දෙවියන් වහන්සේගෙන් එන්නේ දේවල්. දෙවියන් වහන්සේ දිහා බලන්න පුරුදු වෙන්න. සෙනෙහවන්ත ඒ වගේ ඊළඟ කාරණය යාකෝබේ පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ඉඳලා අපි දැක්කහම මිස්සානේ කියනවා යාකෝබේ පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ඉඳලා සෙනෙහවන්ත මේක ලියන්නේ යේසුස් වහන්සේගේම සහෝදරයෙක්. නමුත් ඔබ සැමකින් යම්කට ප්‍රඥාව අඩු වුණා වරද නොතබන්නා බොහෝකට සියල්ලන්ට දෙන්නා වූ දෙවියන් වහන්සේ ඉල්ලන්න. කාගේවත් දිහා බලන්න එපා සෙනෙහවන්ත. දේවල් අඩු නම් දෙවියන් වහන්සේ ඉල්ලන්න. හරිද? එවිට උඩ දෙනු ලැබේ. හරිද? සෙනෙහවන්ත දෙවියන් වහන්සේ ඉල්ලන්න. දෙවියන් වහන්සේ දිහා බලන්න කියන එකයි කියන්නේ. ඒ වගේම ඊළඟ පදේටත් අපි යමු. නෑ හරි. නමුත් අනුමාන කර ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක් නිසාද අනුමාන කරන්නා සුණුකින් ගෙනියන්නා වූ සෙලවෙන්නා වූ මුහුදේ රැළෙන සමාන. අන්න දැක්කද සෙනෙහවන්තය. හරි අවධානය නැති කෙනා හරියට නිකන් සුණුකින් ගෙනියන මුහුදේ සෙලවෙන්නා වූ රැළෙන සමානයි. හරිද? හalleluya. උදන්නව සෙනෙහවන්ත මුහුදට යන්න වෙලාවක. එහා පැත්ත කෙනාට කියන මුහුදට යන්න. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. උන්වහන්සේ රැළ ගැන කතා කරලා තියෙනවා නම් රැළ උන්වහන්සේ දැකලා තියෙනවනේ. රැළ උන්වහන්සේ මැව්වේ. හalleluya. එක්තරා වෙලාවක ජේසුස් කියන ආකාශ පක්ෂීන් බලන්න කියන. බලන්න සෙනෙහවන්තේ. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. හalleluya. ඉතින් සෙනෙහවන්තය දැන් ඔබ දන්නවනේ මේ මුහුදට ළඟට ගියාම මේ රැළ එන්නේ හරිද? ඔක්කොමම මම අද මොනවද කියන ඔක්කොම යට කරලා දානවා කියලා. හරිද? එහෙමනේ ඉන්නේ කඩාම ඉඳගෙන. අපි දිහා බලාගෙන එනවා. කඩාන එනවා. දාන්න තියෙනවා හයිම ගියර් එකට දාලා ඉන්නේ මෙයා. හරි සෙනෙහවන්තේ. ෆුල් ස්ට්‍රෙන්ත් එක අරගෙන කඩාගෙන එනවා. ඇවිල්ලා මොනවද වෙන්නේ? නිකන් මෙහෙම වෙලා යනවා. හරිද?
අන්තිමට නිකන් අපි ළඟ මේව පල්ලයට වැටලා යනවා. කොච්චර ශක්තියෙන් ආවත් අර පොඩි වැලි. හරිද? මේවා කරගෙන යන්න බලයක් නැහැ. එහෙම ආවනම් ওই ඉන්ද්‍රල හිටලා තමයි ආවේ සුනාමි වගේ දෙයක්. සෙනෙහවන්ත ඒව කඩාගෙන ආවේ. අර වැල්ල කොච්චර ආවත් යව දාලා දානවා පැත්තකට නිකන් මුකුත් නැහැ වගේ. සෙනෙහවන්තේ. ඒකයි කියන්නේ හුලඟකින් යන අය ඒ වගේ. අර නිකන් වචනයක් තියෙනවා සෙනෙහවන්තය අර සෝඩා බෝතලයක් වෙන්න එපා කියලා. සෝඩා එක ගලව මෙහෙම කරලා ටොනික් එක අර මොනවද පියන ගලවද්දිම මෙහෙම කඩාමින් බුබුල එන උඩට. ආවට එහෙම නිමිලා යනවා. අන්න ඒ වගේ මේ සෙනෙහවන්ත මොටිවේෂන් වලින් යන ජීවිතයක් හදාගන්න එපා. එක එක ධෛර්යයන් වලින් යන ජීවිතයක් හදාගන්න එපා. හරිද? මට ධෛර්යය ලැබුණත් නැතත් මම යාචනා කරනවා. ඊය රාත් ගිහලා 10 ඉඳලා 12 විතර නිකන් ස්වාමීන් වහන්සේ ස්තුති කී හිටියා. හාලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හරිද? මට කවුරුත් යාචනා කරන්න කිව්වත් නැතත් මම යාචනා කරනවා. බයිබලයේ කියවන්න කිව්වත් නැතත් මම යාචනා කරනවා. කවුරු සුද්ධකම ගැන දේශනා කරන්නේ නැතත් මම සුද්ධෝ ඉන්න සුද්ධාත්මන සුපකාර ලබා ගන්න හැමදාම ඒකට සටන් කරනවා. හාලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හරිද? සෙනෙහවන්ත. ඒක මට කවුරුත් කියන්න ඕනේ නෑ. හරිද? ඒක තමයි මගේ අවධානය. සෙනෙහවන්තය. හරිද? මට දේශනාවක් යාචනා ගැන බලවත් කරත් එකයි නැතත් එකයි. ෆාස්ටිං ගැන දේශනා කරත් එකයි නැතත් එකයි. සුද්ධකම දේශනා කරත් නැතත් එකයි. කරත් එකයි නැතත් එකයි. මොකද මම ඒ තැනට මම හැම දවසකම ඒ තැන බලා ගන්න හදා ගන්න තමයි මම උත්සාහ කරන්නේ. හලෙලූයා. ඒ නිසා ඔබ නිකන් සෙනෙහවන්තේ අද මේ ඉරිදා කපාටව කියන ඔව් අදින් පස්සේ මම වෙනස් වෙනවා කියලා. අද හවස වෙද්දි මොනවා වෙයි දන්නේ අපට. හලෙලූයා. ස්වාමීන් වහන්සේ යහපත්. ඒ නිසා මේ අවුරුද්දේ හරි තීරණය ගන්න. දවස් 365ක් එයි. අප්‍රේල් මාසේ නිකන් හරි 29ක් ආව 366ක් එයි. හලෙලූයා. ඇයිදන්නවද මම එහෙම කියන්නේ? ඒසි නෑ සෙනෙහවන්ත මිනිස්සුත් එක්ක. පොඩ්ඩක් මිනිස්සුනොත් පාස්ටර්ත් වැරදුනා කියයි. හලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. ඒකයි. සෙනෙහවන්ත මම බැලුවේ නෑ කැලෙන්ඩරේ එහෙම තියනවද කියලා ඒකයි මම ඔබට එහෙම කිව්වේ. ප්‍රශ්නයක් නෑ. ටාගට් එක, ඉලක්කය, අවධානය මේ 365 සෙනෙහවන්ත. හරි දැන අවධානය තියාගන්න. හරිද? ඒ කියන්නේ හරි දෙවියන් වහන්සේ. කොහොමද ඒක තියාගන්න? ඒකයි සෙනෙහවන්ත. ආත්මික දේවල්ට මූලික දැන දීම තමයි කියන්නේ. ජීවිතේ. දෙවියන් වහන්සේත් එක තියෙන මූලික දෙයට. ඔබ ශරීරයෙන් ඉපදුණු නිසා ඔබට බඩගින්න එනවනේ. සෙනෙහවන්ත. ඔබට විපාස එනවා. මේ සංඥාවල් ඔබව සෙනෙහවන්තය හරි දැන දීලා තියෙනවා. විපාස එනවා බොනවා. බඩගින්න එනවා කෑම කනවා. හරිද? සෙනෙහවන්තය. එතකොට ඔබ ඒ දේවල් කරනවා ඒ සංඥාවල් වලින්. නමුත් කිතුණු ජීවිතයේදී එම්බ සංඥාවල් නැහැ. එම හැඟීම් නැහැ. මට අද යාචනා කරන්න හිතුනේ නැහැ. මට බයිබලයේ කියවන්න හිතුනේ නැහැ. අර සමහර අය කියන්නේ. ඇයි ඒගොල්ලෝ යන්නේ හැඟීම් වලින්? අර බඩගින්න ආවම කන්නේ අමාරයි. දැන් අපි එහෙම නෙමෙයිනේ සෙනෙහවන්තේ. අපිට බඩගින්නේ අපි කනවා. ඇයි අපි දන්නවා දැන් දවල්. දැන් කෑම කන්න ඕනේ. හalleluya. නිරාර වෙනවා නම් කන්නේ නැහැ. හරිද? සෙනෙහවන්ත. දවල් වුණාට පස්සේ දැන් මගේ පුරුද්ද තමයි උදේට කන්න මට බඩගිනි වෙන්න ඕනේ නැහැ. ඒ නිසා සමහර අය යනවා පාස්ටර්යි වැඩිය කන්නේ නැති. ඉතින් මට බඩගිනි නැහැනේ. නමුත් කන ටයිම් එක. එච්චරයි. හalleluya. සෙනෙහ දවල්ට බඩගිනි නැහැනේ. ඒත් කනවා. දැන් මේ කන ටයිම් එක. පාස්ටිං එකේ ලදි කන්නේ නැහැ. ඇයි දැන් අපි ඉන්නේ නිරාහාරේ. ඒකයි. හalleluya. දැන් ඉතින් බඩගිනි ආවත් අපි කන්නේ නැහැ. ඇයි දැන් අපි ඉන්නේ නිරාහාරේ. හalleluya. ඒකයි. සෙනෙහවන්ත. අන්න ඒ වගේ. දැන් මට බඩගිනි එන්න ඕනේ නැහැ කන්න. දැන් සමහර අය කියනවා පාස් මට යාචනා කරන්න හිතුනේ නැහැ. මට බයිබලයේ කියවන්න හිතුනේ නැහැ. මට පල්ලියෙන්ද හිතුනේ නැහැ. හරිද? සෙනෙහවන්ත. මේ හිතින් යන්න එපා. හරිද? මේ වර්ෂයේ අවුරුද්ද අත්දකින්න නම් හිතින් යන්න එපා. එහා පැත්ත කෙනාට හිතින් යන්න එපා. හalleluya. බයිබලයේ කියනවා හිත සියල්ලට වඩා රැවටිලිකාරයි කියලා. හිත සියල්ලට වඩා දුෂ්ටයි කියලා කියනවා. සෙනෙහවන්තය. හරිද? ඒ නිසා මේ සිතින් සිතවිලි වලින් යන්න එපා. සිතින් සිතවිලි වලින් යන්න ගියාම මොනවද දන්නව වෙන්නේ? එක්තරා කෙනෙක් මට ඇවිල්ලා කිව්වා මම ඒ කාලේ අද පොඩ්ඩක් හොඳට ගීතිකාවක් කියන්න පුළුවන්. ඒ කාලේ කියන්න
දන්න. මම ගීතිකා කියන්න යනවා අපේ කීබෝඩ් ගහන අංකල් කීබෝඩ් එක නතර කරනවා. දැන් මම ගීතිකා කියන්න මෙතනට ආවේ නෑ. හලෙලුයා. ඉස්සර මං ගීතිකා අහනවා. මං ආවේ සේවය කරන්න. නමුත් මෙතන ගීතිකා කියපු ටික කට්ටියට අං ඇවිල්ලා යන්න ගියා. කියන්නේ යේසුස් වහන්සේ අප. ඇයි දන්නවද? ඒගොල්ලෝ කියද්දි ඒගොල්ලන්ට තේරෙව වෙන කවුරුත් නැහැ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ යනවා යන්න. අපි කරන්න හොඳ වැඩක් කියලා. හරිද? සෙනෙවත් එහෙම ඉන්නවා. දැන් අය නෙමෙයි. දැන් අය හරි හොඳ කට්ටියක් ඉන්නවා. හලෙලුයා. හලෙලුයා. ස්වාමීනාන්සේ අප සමහරවිට අපි යන්න කිව්වත් යන්නේ නැහැ දැන් ඉන්න අය. හලෙලුයා. එහෙම කට්ටියක් දැන් ඉන්නවා දෙවියන්වහන්සේ ස්තුතියි. යන්න ගිලත් යන්නේ නැහැ. හරිද? සෙනෙවන්තේ. ඒතර ඔබ දන්නවද? ඉතින් එහෙම ගියාම දැන් දවසක් කවුරුත් නැහැ. දැන් මට කිව්වා ගීතිකා කියන්න කියලා. දැන් ප්‍රශ්නේ මේකයි මට ගීතිකා කියන්න දන්නේ නැහැ. මුකුත් ඒ පිච් කියන ඒවා අරවා මම මුකුත් දන්නේ නැහැ. සෙනෙවන්තේ. කවියක්වත් කියලා නැහැ ඒ කාලේ. දා ජීවිතේට කවි තරඟ වලට සින්දු තරඟ වලට මේ මුකෙත් ගිහිලා නැහැ. මොකද මම උපතින්ම දන්නවා මගේ හැකියාව කියන්න බෑ කියලා. දැන් තාත්තා කිව්වා කියන්න. ඉතින් දැන් කරන්න දෙයක්වත් නැහැ. කවුරු හරි කියන්න බෑ. දැන් එදාට අපේ සභාවට හරි ෂෝක් අපේ කට්ටියට. හලෙලුයා. සභාව කල්පනා කරලා පැතිස්සේ දැන් මෙයාත් එක කියනවද නැද්ද? කියනවද නැද්ද? කට්ටියක් ඒ ඇස්සේ දැන ගහලා යාචනා කරන අනේ ස්වාමිනී පාර්ශව සඳුන්ට ගීතිකා කියන්න හැකියාව දෙන්න කියලා. එහෙම තිබ්බේ. හලෙලුයා. ස්වාමීන් වහන්සේ යහපත් කියන්නේ දෙවියන් වහන්සේ යහපත්. දෙවියන් වහන්සේ යහපත්. හලෙලුයා. හලෙලුයා. උදාත් ප්‍රසන්නාදී දෙවියන් වහන්සේ. සෙනෙවන්තය හරිද? නමුත් ස්වාමීන් වහන්සේ අද උදව් කළා. ඉතින් මට දැන් මතක නැහැ පටන් ගත්ත එක. හලෙලුයා. සෙනෙවන්ත ඉල්ලන දේ දැන් සෙලවෙන්න එපා කියලා කියනවා. හරිද? ඔබගේ අවධානය කැඩුන දෙපැත්තක තිබ්බොත් මොනවද දන්නවද වෙන්නේ? එයා නිකන් සිතුවිලි වලින් යන කෙනෙක් වෙනවා. හැඟීම් වලින් යන කෙනෙක් වෙනවා. හරිද? සෙනෙවන්ත සිතුවිලි වලින් යන්න එපා මේ අවුරුද්දේ. හලෙලුයා. හලෙලුයා. සිතෙන් යන්න එපා. හරිද? සෙනෙවන්තය. ඔබ දන්නවද මේ අවුරුද්දේ ආත්මෙන් යන්න. හරි තීරණයක් ගන්න හරි සෙනෙවන්තය. හරි තැනකට මනස හදා ගන්න. මම මේ අවුරුද්දේ ජයග්‍රහණය කරන්න ඕනේ. මට මේ ජයග්‍රහණය දෙන්න ඕනේ දෙවියන් වහන්සේ. එනිසා සෙනෙවන්තය. හරිද? මේ ඊළඟ පදේ කියන්නේ මේ වගේ කොයි වගේ දන්නවද? 17 වෙනි පදේ දාන්න. එබැවින් මනුෂ්‍යයා තමාට ස්වාමීන් වහන්සේ යමෙක් ලැබේවා නොසිතාවා. හරිද? අද යාචනා කරන හෙට යාචනා කරන්න බෑනේ කම්මැලි. අද බයිබලෙ කියන හෙට බෑනේ. අද ඉරිදා උදේ මම නැගිට්ටේ පාන්දර 3යි නිදාගද්දි බෑ අද උදේ 6ට යන්න බෑ. 6ට යන කෙනා කියන 6ට යන්න බෑ මම 8ට යනවා. 6ට නැගිටිනවා යන්න බෑනේ 6ට 8ට යන්න බෑ අද ටිකක් නිදිමතයි. මම යනවා හවස 4ට. කොහොම හරි 4ටත් ඉතින් දැන් දවල්ට කෑවට පස්සේ ටිකක් අමාරුනේ 4ටත් එනවා 5ට. යමක් ලැබේවයි නොසිතාවා. හලෙලුයා. ඔබගේ සිත තුළ හරි ඉලක්කයක් නැහැ. සෙනෙහවන්ත. හරි එක තැනක නැහැ. ඒකයි. සිත සෙලවෙනවා. තීරණ ගන්නවා හෙලවෙනවා. තීරණ නම් හෙලවෙන්න බෑ. මොන දේ ආවත් අවධානය හරි දැන තියෙන්න ඕනේ. කියන්නේ යේසුස් වහන්සේ ආප දාත් පුරුසන්නාදී බුදු වෙනෝස්. නේ. හලෙලුයා. සමහර අය යන්න ගියා ඒ කාලේ එහෙම සෙනෙහවන්තේ. ඒගොල්ලෝ හිතුවේ ඒගොල්ලන්ගේ බලයෙන් වෙන්නේ කියලා. නමුත් සභාව පුළුවන් විදියට ආවා. මම පුළුවන් විදියට ගීතිකා කිව්වා. පාස්ටරෙක් දේශනා කළා. සභාව පුළුවන් විදියට ආවා. සභාව ඉස්සරහට ආවා. හලෙලුයා. වැඩ දිහා බලන්න එපා. සෝමනාංශ දිහා බලන්න. පුරුදු වෙන්න. හරියට ගියේ නැත්නම් යමක් ලැබෙනවා කියලා හිතන්න එපා. සෙනෙහවන්තේ. පේදුරු බෝට්ටුවේ ඉද්දි කුණාටුවක් තිබ්බා. තව ගෝලියෝ හිටියා. යේසුස් වහන්සේ හවස ගිහලා යාචනා කළ පාන්දර 3ට 6ට අතර කාලේදී යේසුස් වහන්සේ මුහුද මත පයින් ආවා. පේදුරුට මේක දැක්කාම මතේ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ
මේක දැක්කාම පේතුරුටත් හිතුණා මේ වගේ යන්න ඕනේ කියලා. සෙනෙහවන්තේ ස්වාමීන් වහන්සේ දිහා බලන්න. බයිබලයේ කියවන්න. හලෙලූයා. බයිබලයේ කියවන්න. යාචනා කරන්න. දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වන්නට යනවා හරියට ඉදිරියට යන පිණිස. හරිද? හලෙලූයා. දැන් පේතුරු බැලුවා ජේසුස් වහන්සේ දිහා. කිව්වා ස්වාමී ඒ ඔබ නම් මට එන්න කියන්නේ. if you Lord, if you Lord, හරිද? Ask me to come. Command me to come. හරිද? ජේසුස් වහන්සේ කියනවා හරිද? එන්න. Jesus said come. එන්න. ඔහු ආවා. ඊ අතර මොනවද දන්නවද උනේ සෙනෙහවන්ත? ඒ අතර ඔහු දැන් ජේසුස් වහන්සේ දිහා බලන යනවා. මූදේ කුණාටුව තියෙනවා. මූදේ සුලන් තියෙනවා. නමුත් ඔහු යනවා. හරිද? මොන ප්‍රශ්න ආවත් ඔබ ඉස්සරහට යනවා. හරි දැන් අවධානය තිබ්බොත්. හලෙලූයා. මොකද මේ සියල්ල පාලනය කරන අහස පොළොව මැව්ව සර්ව බලධාරී දෙවියන් වහන්සේ. කවුරු හරි මුකුත් කිව්වට ගණන් ගන්න එපා. හලෙලූයා. හලෙලූයා. සෝමනාංශය යහපත්. හරිද? අවධානය කඩන්න යක්ෂයා උත්සාහ කරයි. යක්ෂයා බලයි. කවුරු හරි ඔබගේ හිත තරහ කරවයි. ඔබට කවුරු හරි මොනවා හරි කියයි. හරිද? සෙනෙහවන්තේ. හලෙලූයා. ඔබට කියයි. ඉස්සර සෙනෙහවන්තේ මට අසනීපයක් ආවා පපුවේ. ඊපස්සේ දොස්තර කිව්වා සමහර කෑම තෙල් කන්න එපා. මොනවාද? කිරි බොන්න එපා. ගොඩාක් දේවල්. ඉතින් කන්න දෙයක් නෑ බලපුවම. මොනවද දන්නවද උනේ මම නිකන් සෙනෙහවන්තේ නිකන් බෝටු කෑල්ලක් වගේ වුණා. මම ඒ කාලේ නගේ නෑදේව බලන්න යන්නේ. ඇයි අහනවා මේ මොකද පුතේ නිකන් හුඹ හැංගදලා අරන් වගේ කියලා අහනවා. මගේ යාළුවා හම්බෙන්න යාළුවා මේ මොකද උනේ කියලා. දන්නවනේ සෙනෙහවන්තේ. හරිද? අපේ හිතට දැනෙනවනේ එතකොට නේ. හිතට දැනෙනවා. ඒකයි. හරිද? දැන් එහෙම වෙන්න එපා. සමහර අය ඔබට හම්බේ පල්ලියේ ඔබට හොඳ කියපු අය නරක කියපු අය. හරිද? hina වුණ අය hina වෙච්ච නැති අය. බලන්න නම් එපා. හලෙලූයා. hina වෙන්නේ නැති කෙනා ගැන hina වෙලා යන්න. hina වෙන කෙනා ගැන තවත් වැඩි hina වෙන්න. යන්න. හලෙලූයා. hina වුණා කියලා වැඩි යන්නත් එපා. සෝමනාංශය යහපත්. හලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හරිද? සෙනෙහවන්තේ. මොකද දන්නවද? වැඩි කල් ඉස්සෙල්ලා ඔය hinaව නැති වෙන්න පුළුවන් ඒකයි. එහෙම වෙයි ඔබට. ඒ නිසා මේ ගමනේ හෙලවෙන්න එපා සෙනෙහවන්තේ. හලෙලූයා. පාසලේදී මට යාළුවෝ කට්ටියකුත් හිටියා මගේ තරහ කට්ටියකුත් හිටියා. හරිද? සෙනෙහවන්තේ. පාසලේ ඔක්කොම යාළුවෝ නෙවෙයි මට හිටියේ. හරිද? කට්ටියක් මාත් එක්ක තරහයි, කට්ටියක් මාත් එක්ක යාළුවෝ. නමුත් දැන් මම මෙහෙම කියලා ඉස්කෝලේ යන්නේ නැතුව හිටියේ නෑනේ. හරිද? මම ඉස්කෝලේට ගියා. හරිද? ඒ නිසා සෙනෙහවන්ත ඔබ ඇවිල්ලා තියෙන මේ පල්ලියට මිනිස්සු එක්ක සම්බන්ධකම් තියන්න නෙමෙයි ඔබ මේ පල්ලියට ආවේ දෙවියන් වහන්සේත් එක්ක යන්න. හරිද? ඔබ මාත් එක්ක තරහ වුණාට ගමන් නැහැ පල්ලියට එන්න. හලෙලූයා. ඔබ ඕන තරම් මට බයින්න මම වචනයක්වත් ඔබට කියන්නේ නැහැ. ඔබත් එක්ක තරහ වෙන්නෙත් නැහැ. ඒ නිසා මම බැන්නොත් තරහ වෙන්නත් එපා. කියන්නේ යේසුස් වහන්සේ ආපල්. හලෙලූයා. මට ඕන තරම් බැලලා තියෙනවා සෙනෙහවන්ත. මිනිස්සු විවේචනය කරලා තියෙනවා. මම දන්නෙත් නෑ වගේ ඉන්නේ. හරිද? ඒව වැඩක් නෑ. ඒ කුණු අපිට වැඩක් නෑ. හරිද? සෙනෙහවන්තේ මිනිස්යන්ටත් හිත රිදින්න පුළුවන්. ඒගොල්ලන්ටත් ප්‍රශ්න දෙන්න පුළුවන්. කොහෙන් හරි පිට කරන්නත් වෙනවා නේ. ඉන්ජෙක්ෂන් එක ගාවම කෑ ගහනවා. ඉතින් අපි දැනගන්න ඕනේ ඒවා. හලෙලූයා. සෝමනාංශය යහපත්. හරිද? අපි මිනිස්සු අපි අදිනුත් හරිද? සමහරට වැරදි වචන කියවෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. මේවත් එක්ක යන්න එපා මේ අවුරුද්දේ. හැංගීම් එක්ක යන්න එපා. හරිද? සෙනෙහවන්ත. හැංගීම් මේකයි. මට හිතුනේ නෑ. එහෙම වෙන්න එපා. හලෙලූයා. හරි හිත හරි දැනක තියාගන්න. හරි ඉලක්කෙන් යන්න. පේදුරු යද්දි මොනවද උනේ? යක්ෂයා කිව්වා පේදුරු හුලඟ වැදයි. ඔව් හුලඟ බැලුවා. මේක තියෙන්නේ මතේ පොතේ 14 22 ඉඳලා පල්ලෙහාට. සෙනෙහවන්ත. ඔව් හුලඟ බැලුවාම ඔව් ගිලෙන්න ගත්තා. ඒකයි. අවධානය ගන්න එපා. ගත්තොත් මේ ගමනේ ජයග්‍රහණ බත් දකින්න යන්නේ නැහැ. හරි දැන යන්න බලාගෙන. හලෙලූයා. හරි විදිහට බලාගෙන යන්න. චිත්තකම් වලට ඉඩ දෙන්න එපා. ඔබ දන්නවා සෙනෙහවන්තේ. මෙතන සාක්ෂි දුන්න අය නේ. ඒගොල්ලෝ අද උසස් වෙලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ ඊළඟ පරම්පරාවක් තියෙනවා.
දැන් ඔබ දන්නවද ඒගොල්ලන්ට දෙමව්පියන්ගේ යාච්ඡාව කරුණු කරගෙන දෙමව්පියන්ගේ සෙනෙහවන්තේ ඒ දෙවියන් වහන්සේත් එක්ක තිබුණා වැයවීම කරුණු කර දෙවියන් වහන්සේ ආශිර්වාද කළා තියෙනවා උපදීදිම. නමුත් ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නිසා ඔබ දෙමව්පියෝ ඔබගේ දරුවන් ගැන යාච්ඡා කරනවා. අද එවැනි පවුල් වල නැගිට්ටි අය ඉන්නවා මේසා නැති වෙන්න පුළුවන්. නමුත් අද ඉන්නවා දෙවනි පරම්පරාව බයිබලෙත් එමයයි. දෙවනි පරම්පරාවට ඒක තේරෙන්නේ නැහැ. සමහරට ඒගොල්ලෝ අහන්නේ දේශනාව නෙමෙයි ඒගොල්ලෝ අහන්නේ ධම්මික පෙරරාව. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ පරම්පරාව මේ සල්ලි ආවේ කොහෙන්ද කියලා. ඒගොල්ලෝ හිතන්නේ මේ පරම්පරාව අපේ තාත්තා ධම්මික පෙරරට අහුම්කන් දීලා තමයි මේ පොසත් උනේ. අපේ අම්මා ධම්මික පෙරරට අහුම්කන් දීලා තමයි මේ පොසත් උනේ. ඒගොල්ලන්ට මනස යන්නේ සල්ලි වලට. ඒ නිසා දෙමාපියෝ යාච්ඡා කරනවා. හලෙලුයා. දැන් මම කාපු දුක මගේ දරුවන්ට හම්බුනේ නැහැ. ඒ නිසා මම දරුවෝ කෙරේ යාච්ඡා කරනවා. කියන්නේ යේසුස් වහන්සේ ආපා. හලෙලුයා. මට ඒ කාලේ පාසල් යන්න පොත්පත් ගන්න අපහසුකම් තිබුණාට මම ගත්තේ නැහැ. ගෙදරින් දුන්නේ. සෙනෙහවන්තය. ඒකට ඒ අපහසුකම් මට තිබුණාට දැන් මගේ දරුවන්ට එහෙම නැහැ. හලෙලුයා. කියන්නේ ස්වාමීන් වහන්සේ ආපා. හරිද? ඉතින් ඒ සමහරට ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මම යාචනා කරනවා. හරිද? මම සී කරනවා. මොකද ඒ පරම්පරාවේ ආශිර්වාදය ආවේ කෙනෙක්. හරිද? ඉස්ලාම් මේ ගමන පටන් ගන්න අපේ පවුලේ මගේ තාත්තා. ඊටසේ මගේ යාත් එක්ක එකතු වෙනවා. එකතු වෙද්දි ඒම අමාරුකම තුල තමයි එකතු වුනේ. හලෙලූයා. උඩ් සයිකලයක්වත් නැතුව තමයි සේවය කළේ. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හලෙලූයා. ඉතින් සෙනෙහවන්තය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තියෙනවා. නමුත් ඊළඟ පරම්පරාවට ඒ ආශිර්වාදය තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ වැරදි දැනට අවධානය යොමු වෙනවා. ඒගොල්ලෝ උත්සාහ කරන තව සල්ලි එකතු කරන්න, ඉන්වෙස්ට් කරන්න, වැඩි කරන්න. නමුත් මේ ඔක්කොම වැඩි උනේ ආබ්‍රහම් දෙවියන් වහන්සේ දිහා බැලුවා වගේ. හරිද? හරි පරම්පරාව දෙවියන් වහන්සේ දිහා බැලුවා හින්දා. ස්වාමීන් වහන්සේ යහපත්. හලෙලූයා. හලෙලූයා. ඇයි අපි බලන්නේ සල්ලි දිහා නෙමෙයි සෙනෙහවන්ත. අපිට ධම්මික පෙරර වෙන්න ඕනේ නැහැ. අපිට ඉලෝන් මාස් වෙන්නත් ඕනේ නැහැ. අපිට මෙච්චරයි ඕනේ. ස්වාමීන් වහන්සේට ප්‍රියමනාප පුද්ගලයෙක්. සල්ලි දෙබල වැඩක් නැහැ සෙනෙහවන්ත. අපි දෙවියන් වහන්සේට ප්‍රසන්න නැත්තම්. හලෙලූයා. එනිසා සෙනෙහවන්තේ ඔබ හරි දැන තියාගන්න ඔබගේ පවුල ළමයින් හරි දැන ගෙනියන්න. අවධානය හරියට තියාගන්න. හලෙලූයා. ස්වාමීන් වහන්සේ යහපත්. ප්‍රධානව සෙනෙහවන්තේ එක්තරා අවස්ථාවකදී දානියෙල් කියන පුද්ගලෙක් හිටියා. හරිද? මේ දානියෙල් කියන පුද්ගලයා ඔහු කුඩා කාලේ ඉඳන්ම එක විදියකට ගියා. ඔහු ගැන සාක්ෂිය තියෙනවා දානියෙල් 6:3 වෙනදා කළා වගේ කියලා. වෙනදා කළා වගේ. ඒ කියන්නේ කුඩා කාලේ ඉඳන්ම එක දිගට කරගෙන ආවා වගේ කියන එක. අවධානය හරියට තියාගෙන ආවා කියන එක. සෙනෙහවන්ත. අවධානය කඩාගත්තේ නෑ දෙවියන් වහන්සේත් ඒ කියන එක. ඔව් 6:10 උතුම් ආත්මයක් කියලා ගැන හොඳ ගුණාංග තිබුණා කියන එක. හරිද? මේ ලෝකී වගේ නෙමෙයි සෙනෙහවන්ත. බාල ගතිගුණ තිබ්බේ නෑ. හරිද? හලෙලූයා. දොස් කීම් විවේචන හරිද? නොකිය පැනලය මේවා තිබ්බේ නෑ. හලෙලූයා. සෙනෙහවන්ත. ඒ පත්‍රය අසං කළම දානියෙල් දැනගත් විට තමයි ගෙදරට ගොස් සමාගේ උඩුමාලේ කවුළු යෙරුසලම් දෙස ඇරී තිබි තමයි ඊට පළමු කලාක් වගේ. මේක අදහස ඉස්තර කළා වගේම හැම දවසකම කළා වගේම. හලෙලූයා. ඒ කියන්නේ ඔව් දවසක දෙවියන් වහන්සේ ගැන තේරුම් ගත්ත එදා ඉඳලා පුරුද්දක් කරගත්ත දෙවියන් වහන්සේ දිහා බලන් දවසට 3 පාරක් දැන ගැහුවා කියලා කියනවා. හරි සෙනෙහවන්ත. දැන් මේ වෙලාව දන්නව දැනගහද්දී මොකක්ද අවස්ථාව කියලා. හරිද? මේ අවස්ථාව තමයි මේ රටේ නියෝගයක් තිබ්බා කිසි කෙනෙක් ඉල්ලන්න බෑ දෙවි කෙනෙක්ගෙන්වත් මිනිස්සෙක්ගෙන්වත්. රජතුමාගෙන් ඇරෙන්න. ඒගොල්ලෝ ඉල්ලුවොත් ඒගොල්ලන්ගේ දානෝ සීගගුවාවකට. කියලා. මේ සිංහයන් හදන දවස් 3ක් හඬ දෙන්නේ නැතුව සෙනෙහවන්ත. කලුවරේ. ඒ සිංහ හරිම සැරයි. හරිද? කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හලෙලූයා. දැන් අපි වැරදි කරන අය අල්ලලා හිරගෙදර දාන්නේ. හිරගෙදර දාලා හොඳ වෙලා මිනිස්සු වෙනවද නෑනේ. හිර කරොත් තවත් ඉවරයි. කණ්ඩ අඩු කරොත් තවත් සැර වෙලා තමයි ඉන්නේ. හලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. දැන් මං කියන්නේ හිරගෙදර දාන්න එපා කියන එක නෙවෙයි. ඒක මට වැදගත් වැඩ අදාළ නෑ. හලෙලූයා. අන්න ඒක තමයි මේ සිංහයෝ කෑම නොකා ඉන්න සිංහයෝ. හරි සැරයි. සෙනෙහවන්තය. අර වසයි. අඳුරේ ඉන්න සිංහයෝ. හරිද? මේ වෙලාවේදී
දැන් දානියල් මේක දාන්න කියද්දි දානියල් මොනවද කරේ? ප්‍රශ්නයක් නෑ. මැරෙන්නේ හෙටනේ. අද යට වෙන්න ඕනේ නෑ හෙට දෙයට. හෙටනේ බැංකුවෙන් එන්නේ ගේ සින්න කරගන්න. මේ අද අඩන්නේ ඇයි? හලෙලුයා. ඔබ හිතනවා දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න ප්‍රශ්නේ උනාට පස්සේ බෑයි කියලා. යේසුස් වහන්සේ ආවේ ලාසුස් මැරුණාට පස්සේ. හරිද? හලෙලුයා. ප්‍රශ්නේ උස්සන්න වුණාට පස්සේ දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න පුළුවන්. අද මිනිස්සු හෙටයි එන්නේ හෙට බැංකුවේ පණිඩයක් කරලා තියෙන හෙට අපි ඔයගොල්ලෝ රත්තරන් බඩු මොනවද කරන්නේ වෙන්දේස් දානවා කියලා මෙන්න අද අඬනවා අයියෝ මට යාචා කරන්න බෑ. දැන් මේක හෙටනේ අර බයිබලයේ කියන හෙටේ කරදරේ හෙට සෑහේ හෙටේව අද ගන්න එපා. අයි අද හෙටේව ගත්තාම අද කණ්ඩ හම්බෙන්නේ නැහැ. අද යාචා කරන්න හම්බෙන්නේ නැහැ. හලෙලුයා. හෙට කරදරේ හෙට. දැන් තවල්ට කණ්ඩ තියෙනවා දැන් මේ පල්ලි ඉඳන් උයන්න එපා ඔළුවෙන්. ඔළුවේ මාකට් යන්න එපා. හලෙලුයා. පල්ලියෙන් එළියට ගියාට පස්සේ මාකට් එකට යන්න. පල්ලියෙන් එළියට ගියාට පස්සේ උයන්න ගැන කල්පනා කරා. හලෙලුයා. නේ ඔබට තේරෙනවා මං කියන එක. දැන් ඔබට ඒවා නෙමෙයි මං කියන්නේ ඔබට තේරෙන්න. අපි හිටිය යුතු තැන සිටිය යුතුයි. ස්වාමීන් වහන්සේ හපත්. හෙට ප්‍රශ්නේ හෙට. හෙට කරදරේ හෙට. අද ස්වාමීන් වහන්සේත් එක්ක යමු. කියන්නේ අද ස්වාමීන් වහන්සේත් එක්ක යමු. හලෙලුයා. දෙවියන් වහන්සේට පුළුවන් ඕන දෙයක් වෙනස් කරන්න. ඒකයි. දානියෙල් එදා දන ගැහුවා. තුන් පාර පුරුදු විදියට. ප්‍රශ්නේ උස්සන්නයි. සෙනෙවන්තේ. මිනිස්සු ආවා. මිනිස්සු බැලුවා. කිව්ව රජතුමාට කියලා මෙයා අහන්නේ නැහැ රජතුමනි ඔයා කියන දේවල් කියලා. හරිද? දැන් රජතුමාට කරන්න දෙයක් නැහැ මොකද එයා තීන්දුව දීලා ඉවරයි. මීදුපොසේ රාජ්‍ය තීන්දුව වෙනස් කරන්න බෑ. සෙනෙවන්තේ. රජතුමා කිව්වා දාන්න ගුහාවට කියලා. සෙනෙවන්තේ. ගුහාවට දැම්මා. නමුත් මොනවද උනේ? සිංහයාගේ කට ඇරුන්නේ නැහැ. ප්‍රශ්නේ කොච්චර බලවත් වුණා දෙවියන් වහන්සේ ගතේ පාලනේ තියෙන්නේ. ස්වාමීන් වහන්සේ බලවත්. දෙවියන් වහන්සේ හරිද දානියට හදපු සිංහ ගුහාව පාවිච්චි කළා සතුරව පරාජය කළා දාන්න. සතුරා ඔබට හදන උගුල දෙවියන් වහන්සේ පාවිච්චි කරන්නට යන මේ වර්ෂයේ ඔබේ ජීවිතයේ ආශිර්වාදය පිණිස ඔබගේ විශ්වාසකම් පිණිස. හලෙලුයා. ඔබ දැනගන්න කුරුසිය හැදුවේ මිනිස්සු කුරුසිය එල්ලුවේ පරිසවරු නමුත් දෙවියන් වහන්සේ කුරුසියම පාවිච්චි කළා මුළු මිනිස්සුන් හදියේ පාපයෙන් ගලවන්න. ඔබට විරුද්ධ ආයුධ හදන ආයුධය සබල වෙන්නේ නැහැ. මේ ජීවිතේ එන හැම දෙයක්ම ඔබගේ අවධානය කරුණු කොටගෙන දෙවියන් වහන්සේත් එක්ක දිහා බැලීම කරුණු කොටගෙන දෙවියන් වහන්සේ ඒ හොඳ නරක ඒ කියන්නේ යහපත් අයහපත් පැමිණෙන හැම දෙයක් පාවිච්චි කරන්නට යනවා ඔබගේ ජීවිතේ ජයග්‍රහණය උදෙසා. අපි නැගී සිටිමු. හලෙලූයා. ප්‍රශංසා වේවා.